කඩුල්ලට පෙර ජීවිතය. ඉත්තෑවෙකුගේ කතාවස්තුව. වර්ෂ 1996 දුරුතුමස 27 වන දින සඳ මෝරණ යාමේදී මෙම පින්වත් පුත් කුමරා සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයා වශයෙන් ජන්මය ලැබුහ. මෙතැන් පටන් ආරම්භ වන්නේ මෙම කුමරාගේ බඹසර ජීවිතයේ පුරා වෘත්තයයි. අපේ ලහිරුවා යකෝ අන්න කැපවීම කියන්නේ අන්න ඒකයි. වයි වැස්ස දාවුවද කියලා නෑ. කැච් නම් කැච් මචං ප්‍රැක්ටිස් කරනවා ආයි සුපිරියට. පිස්සෙත් මු ඕන වීඩියෝ එකක් පෙන්නන්න නම් හිතාගන්නකෝ. What a grab that is! Akib Ilyas, the skipper, that is quite brilliant. What a piece of fielding this is. Litton Das. කල්පනා කරේ අපේ පැන්ඩා ලංකාරිකාරේ මොනා කරගනීද මන්ද බයෙන් දෙපා මාමා පරිපූර්ණත් ඔක හදට හරියයි හැබැයි මේකගේ අනාගතේ මොනවා ලියවිලා යන්නේ අපි යන්න ගුරුනාස් මාමා හම්බෙන්නේ අනිවා ඊළඟට ගුරුනාස් මාමා මොකෝ මේ පැත්තේ මේ ලයින් කොලවගේ වෙලාව පොඩ්ඩක් බලා ගන්න ආවුනා මාමා. ඔක වෙලා පක්කදී මම තමයි බැලුවේ. එයාට දියලා. මොනවද දැනගන්න ඕන? අනාගතය ගැන තමයි දැනගන්න ඕනේ. ඔක අන්දට උනත් යන්න පුළුවන් නැහැ කීකේ. අම්මා එහෙනම් අපිවත් එක්කන් ඇයි දන්නේ? කොරයි එක් කරගෙන මෙයයි. හැබැයි ඉතින් ඕක නළුවෙක් කෙනෙක් තමයි මේකෙන් ඉතිරෝ පෙන්නුම් කරනවා. නළුවේ? ඔව් බෝල නළුවේ. හැබැයිට එහෙම තමයි මට පෙන්නුම් කරන්නේ. එතන පාලේ අපි එන්න ගුරුනා හොඳයි. කළුවරයි අහස රතු පාටයි. කුඹුර දම් පාටයි. කුඹුර දම් පාටද? දැන් ලේකම් මහත්තයා එනවා. තොට දම් පාට වෙන්න බදෙයි. දම් පාට වෙන්න බදෙයි. මාමා අපි ගියා. අසම්මලි. අයියෝ මේ වරත් අර කවි බල දිනනවා හරිද? මේ පොඩි සම්මාදමක් වුණ ගීසරේ වගේ. අවුදේ ඉතින් මම ආවේ. ඇයි මේ? මම දන්නේ නැද්ද මේ අමිතික චන්ද්‍රසාර ආමඳුරු මේ මාර 12 රැ එනවාකෝ. ආවි සෙට් එක නේද? අල්ලා ඩායරගෙන ඔව් මට එදාට ලයියගේ වෙඩිමකුත් තියෙනවා. ඒක අවුලක් නෑ. බලමුකෝ ලහිරුවත් එනවා. ලහිරුවත් දෙන්න අවුලක් නෑ. නම් ඉතින් අවුලක් නෑ. ඔව් සාදුකාරය. සාදු. ඔය අට්ටා පිටියේ ගඟ දෙපසේ බුරුත නැමේ අට පුරුෂ පුගලා ක්ලච් ඔය කගොඩ නොවෙඩ පුට්ටා මරිනවද? ඕබම් මවුනේ වැඩි බලා. ඉතින් අතතර මොනවා කිව්වද? කවුද බං? බුදම්මල්ලි ලයිය. ඕ සිරාවඩම මේ අවුලක් ගන්න එපා. හරි?
මම දුන්න වීක් ඉන්නවා. සුපිරි ඩයල් එක ඌ වැඩේ කරලා දෙයි. මම ඌව සෙට් කරන්න මුතන්ට සේම කර මැච් එක ගාලා ඌ මැච් එක ගාලා දෙන්න ඌ වැඩේ ලස්සනට කරලා දෙයි. මේ එන පොඩ්ඩක් බලන්න මම සෙට් කරලා දෙන්න. අවුල ගන්න පොඩ්ඩ පුළුවන්. මේ ඒක නෙමෙයි සසික මේ ලහිරුවගේ වෙඩින් එක ඒකේ මට සර්ප්‍රයිස් ඩාන්ස් එක තාම මට කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නැහැ මොකක්ද ඒක කරලා දාන්න ඕනේ එන්නකොට ඒක මාර්කටින් කරන්නේ ඒක ප්‍රශ්නේ ඔදේසෙ මේ ලහිරුවගේ වෙඩින් එක බා මොකද ඩාන්ස් එක බා ප්‍රැක්ටිස් කරලත් නැහැ කොහොමද කරගන්නේ කියලා ප්‍රැක්ටිස් ඩාන්ස් එක ප්‍රැක්ටිස් කරන්න එපා මචං සර්ප්‍රයිස් ඩාන්ස් එක ඉන්නවා මේ විද්‍රෝගේ ඩයල් එක सेट कर बड़ी अन्ना बुआ इतना कीनी नहीं कौन डाल लेगा कौन बालन्ना को उसका आँखों से लीजिए जान की कुर्बानी ले ले दिल भर जानी तबाही पक्की है आग तू मेहरबानी जान की कुर्बानी ले ले दिल भर जानी तबाही पक्की है आग तू मेहरबानी විටක සටන්කාමියෙක්, කෝකියෙක්, අසරණයෙක්, නාගයෙක්, හා පැංචෙක්, හා පැණ්ඩ බබෙක් ලෙස ගත කළ ඒ බබසර ජීවිතය අද දින මෙසේ නිමාවිය. ඔබගේ නව යුගදිවියට අපගේ හදපිරි සුබ පැතුම්. වාසනාවන්ත ප්‍රීතිමත් අනාගතයක් වේවා කියලා මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. වෙඩඩ් ලයිෆ් කියලා විශ් කරනවා. ජටාකාශ ගාමියාට සුබ මංගල්‍යයක් වේවා. දින්නටම සුබම සුබ විවාහ දිවියක්. දින්නටම සුබ අනාගතයයි සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනවා මම. පුටුවේ මටලා මගේ බෙල්ල කඩන්න හැදුවා වුණත් මගේ ගැලුම් කාර්යය තමයි ලහි. all the very best ලහි. දින්නටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපළට සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනවා. බැලු සුබ මංගලම් ජයවා. ඔබම සුබ අනාගතයක්. අලුතින් පටන් ගන්න ජීවිතේට මම අදවතිම විශ් කරනවා. ආදරෙන් දෙන්නටම සුබ පතනවා. සුබ අනාගතයක් සුබ විවාහ ජීවිතයක් වේවා. දෙන්නටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. happy wedded life. happy wedded life ලහිරු and පියුමි. ඔය දෙන්නටම happy wedded life. සුබ විවාහ ජීවිතයට ආසිරි ජයවා. ලහිරු සුබම සුබ අනාගතයක් වේවා. ලහිරු මල්ලි ඔබට සුබම සුබ විවාහ මංගල්‍යයක් වේවා. සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනවා. my congratulations for your new life. happy wedded life ලහිරු and පියුමි. happy wedded life. happy wedded life. happy wedded life ලහිරු. ඔයාලා දෙන්නගේ අලුතෙන් පටන් ගන්න ජීවිතය හැම අතින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ලහිරු many congratulations on your big day.
happy wedded life ලහිරු. දෙන්නට සුබම සුබ මංගල්‍යයක් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ දෙපළට සුබම සුබ අනාගතයක් වේවා. happy wedded life. සුබ විවාහ දිවියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. happy wedded life. happy wedded life ලහිරු and Piyumi. Hi Lahi and Piyumi, wish you all the very best and happy wedded life. මම ප්‍රාර්ථනා කරනවා ඔයා කාඩ් එක බෙදනකොට තියච්ච ලස්සන හිනාව හැමදාම ඔයාගේ ජීවිතේ තියෙන්න කියලා. ඉතින් ලහි පියුමි ඔය දෙන්නගේ විවාහ ජීවිතයට මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලහි දැන් ක්‍රිකට් දගහම ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඔයා ලොකු ළමයෙක්නේ. ඔයාට ගොඩක් responsibilities තියෙනවා. ඉතින් wish you both all the very best. Wish you a happy wedded life Lahiru and Piyumi. happy wedded life ලහිරු. FM branch එක නැතුණදී අපි ලහිරුට ඔහුගේ අතගත් පියුමිට සතුටින් පිරී ගිය අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ලහිරු මේ අවස්ථාවේදී මම මේකට වෙන්නේ ඔයාගේ ජීවිතේ ඉතාම වැදගත් අවස්ථාවක් වෙන විවාහයටපත් වෙන දිනේ වෙනුවෙන් වාට සුබ පතන්න. මම හිතන්නේ ඔයා කාලයක් ඇසුරු කරපු වාගේ පෙම්වතිය ඉතාම නිදුරු අනාගතයේදී ඔබගේ නින්ද ලෙස බාර ගැනීමට කටයුතු වෙන මේ අවස්ථාවේදී මගේ සමග වැඩ කරන සේවයේ නියුතු පුද්ගලයෙක් විදියට මගේ හෘදයාංගම සුභාශිංසන ඔබ දෙපළට එක් කරන අතර ඔබ දෙපළගේ විවාහ ජීවිතය ඉතාම සාර්ථක එකක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දින විවාහ දිවියට එළඹි ලහිරු සහ පියුමි යන දෙපළට තම ජීවන ගමන් මගේ සම්දිස්ථානය සංග්‍රහණ කරමින් පාතබන විවාහ දිවිය ඉතා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායයි මා එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.